Good morning, sir. Good morning. අර සඳකන්ගේ බොඩි එකේ DNA වාර්තාව ලැබුණා. ඔව් sir. අරන්. අර බොඩි එකෙන් ගත්ත සාම්පල් සඳකන්ගේ තාත්තගේ DNA වලට සමානයි. එහෙනම් මිස්ටර් ජයසූරියගේ පුතාගේ තමයි මේ බොඩි එක. ඔව් සර්. මේකට කතා කරමු. දෙන්න වාඩි වෙන්නකෝ. සර් මේක මාර සංකීර්ණ කේස් එකක් නේ. මේනි සඳකන් ජයසූරිය නම් මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා මේකේ කවුද? ඔය සඳකන් නිගයයි කියන අනතුර ගැන හොයලා බලන්න. ඒක මොන වගේ අනතුරක්ද? ඔව් සර්. ඒ වාහනේ ප්‍රපාතයකට පෙරලා තියෙනවා. ඒකෙන් ඇති වුණු ගින්නෙන් පිරිසිලා තමයි සඳකන් මිය ගිහිලා තියෙන්නේ. කොහොමද පුද්ගලයා හඳුනාගෙන තියෙන්නේ? එතන තිබ්බ මාල මුදු වලලු වලින් තමයි සර් පවුලේ අය මිනිහ අඳුනගෙන තියෙන්නේ. දැන් මට තමුන් පැහැදිලිව ඇත්ත කියන්න ඕනේ. මගේ පුතා වෙනුවෙන් මම දන්න හැමදේම සර්ට කියන්නම් සර්. සඳකන් කරපු රැකියාව මොකද්ද? පොලියට සල්ලි දෙන එක තමයි සර් කරේ. ඒත් කඩකීපෙකුත් යාට තිබුණා. ඔය සඳකන්ට පෙම්වතියක් හිටියද? ඔව් සර්. තරුමිනි කියලා ලස්සන ගෑනු ළමෙක් එක්ක සම්බන්ධතාවයක් තිබුණා යාගේ. ඔය සඳකන්ට තරහකාරයෝ එමෙ හිටියද? සල්ලි පොලියට දෙන එක හතුරු හදා ගන්න රස්සාවන්නේ සර්. හැබැයි ඒ ගැන හරියටම දන්නේ එයාගේ යාළුවා රවින්දු තමයි සර්. හැබැයි සර් අර මීරම ධම්ම කියන පුද්ගලයාගෙන් අපේ පුතාට සර්ජන් තිබුණා සර්. මීරම ධම්ම? මීරම ධම්ම කියන්නේ කිසිම අනක් ගුණක් නැති පාතාලයක. මොකද්ද? මිනිහත් එක්ක තියෙන සම්බන්ධය? ඒ ගැන හරියටම දන්නේ නැහැ සර්. හැබැයි දවසක් මයි ඉස්කෝලේ කාලේ නම් යාළුවෝ සර්. මොනවත් තමුන්ලගේ ආදායම් මාර්ග? සඳකන් කරු බිස්නස්ම තමයි. ඔය සල්ලි පොලිට දෙන ඒවා. අපිට කඩ කාමර කීපයක් තිබ්බා සර්. තව අපි ඔය වාහන සීස් කරනවා වගේ වැඩත් කරා. තමසල හොඳ චන්නේ නේ? එහෙම නැහැ සර්. තමුන් දැන් විවාහ වෙලා ඉන්නේ සඳකන්ගේ පරණ පෙම්වතියක් එක්ක. ඔව් සර්. සඳකන්ගේ මරණයෙන් පස්සේ අපි දෙන්න ගොඩක් සමීප වුණා. මම තමයි තාර්මිනිය බලාගන්න එයාව කසාද වෙන්නේ. සඳකන්ගේ මරණේ ඝාතනයක්ද? නෑ සර්. ඒක රියානතුරක්. මොකද්ද තමුන්ලගේ මීරම ධම්මගේ තියෙන හුටපටි? එහෙම කිසිම සම්බන්ධයක් නෑ සර්. සම්බන්ධ නැහැ. අද අපි බලමුකෝ. ඉරිසලකුණු වාර්තාව ආපුවාම. හරි සර්. හරි සර්. මම ඒ කේස් එක ගැන රිපෝට් එකක් හිටව දෙන්නම් සර්. ඔව්. Excuse me, sir. ඔව්. Sir, රවින්දුගේ ඇඟිලි සලකුණු රිපෝට් එක හම්බුණා. මොකදත්? සර්, ඒ පොහොරවරේ තිබිලා අපිට දෙන්නෙක්ගේ ඇඟිලි සලකුණු හම්බුණා. ඒකෙන් එකක් රවින්දුගේ ඇඟිලි සලකුණු එක්ක මැච් වෙනවා සර්. PC පෙරාට කියන්නේ මිනිහ අත්තර කරගන්න කියලා. Okay, sir. ධර්මරත්න අපි ආයේ හම්බුණානේ. සර් කොමාරි මාව අල්ලගත්තනේ. මං කියවනේ තාමුසට වැඩිය නටන්න දෙන්නේ නැහැ කියලා. කියනවා.
ඔය සඳකන් ජයසූරියගේ මරණයට තමුන් සම්බන්ධද? සඳකන් කියන්නේ සර්ලා හිතනා වගේ අහිංසකෙක් නෙවෙයි සර්. මගේ බිස්නස් වලට අත දැම්මා. ඒ වගේම මගේ කොල්ලොන්ට සද්ද දැම්මා. කියලා. ඔය සඳකන් ජයසූරියගේ ඝාතනයට තමුන් සම්බන්ධද? මම ජෙනුයින් පොරක් සර්. මං කීපවතාවක්ම try කරා. ඒත් බැරුණා සර්. එහෙනම් මිනිහා මරලා දැම්මද? මම කරපු වැරදි ඔක්කොම පිළිගත්තනේ සර්. මට නොකරපු වැරද්දක් පිළිගන්න බෑ සර්. තවත් බුඩ් කියලා වැඩක් තියනවා මිනිහා? මම කරේ නෑ සර්. හැබැයි සඳකන් කාර්යයට හතර වටේම හතුරු හිටියා. මම හිතන් හිටියේ එයින් එකෙක් පෙට්‍රල් දාලා ගිනි තියන්න නැති කියලා. හැබැයි මං හිතනවා සර් ඔය ළඟම හිටපු රවින්දුව ගේම දෙන්න නැති කියලා. තමුන් කියන්නේ එතකොට වාහනේ ගිනිගත්ත සිද්ධියත් එක්ක තමුන්ගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලාද? ඇයි සර්? සඳකන්ගේ බිස්නස් ඔක්කොම කරන්නේ රවින්දුවනේ. දැන් සඳකන්ගේ කෙල්ලත් රවින්දුවගේනේ. ඔව් සර්. පස්සේ සඳකන්ගේ යාළුවා රවිදුව කතාවද බැන්දනේ? සඳකන් මැරුණට පස්සේ තමයි සර් මම රවිඳුව බැන්දේ. හරි. ඒක පරණ කතාවනේ. අලුත් කතාවේ සඳකන් මැරුවේ කවුද? මට මොකුත් තේරෙන්නේ නැහැ සර්. සඳකන්ගේ මිනිහගෙන ආපු පෝරුවේ රවිදුගේ ඇඟිලි සලකුණු තිබුණා. අපි සැක කරනවා ඒකේ අනිත් පැත්තේ ඇඟිලි සලකුණු තමුන්ගේ කියලා. සැක කරන්න දෙයක් නැහැ සර්. ඒ ඇඟිලි සලකුණු මගේ. මට කියනවා මොකක්ද හරියට සිද්ධ වුනේ කියලා. හරි පුදුම දෙයක් නේ උනේ සර්. ඒ S2 හරියට සඳකන්ගේ S2 වගේමයි. සඳකන්ගේ S2 වගේම? ඊළඟට මොකද උනේ? මං ගෙදර ඉද්දි කවුරු හරි ඉන්නවා වගේ මට නිකන් තේරුණා. මම හරිම බයෙන් හිටියේ සර්. හරියට නිකන් හොල්මනක් වගේ සර්. ඔව් සර්. මම ගෙදර එනකොට සඳකන් ගෙදර මැරලා වෙල්ලා හිටියා සර්. තමුන් සඳකන්ගේ සමීපතම හිතවතා. සඳකන්ට වෙච්ච දේ තමුන් නොදැන ඉන්න බෑනේ. මට තාම මේක දවස් වලට හංගන්න ඕනේ නෑ සර්. මම මේ කතාව ඔයාලට කියන්නේ මේක ඇත්තටම මගේ හිතට ලොකු වදයක් සර්. හොඳයි. කියලා බලන්න. සඳකන් ඇක්සිඩන්ට් එකෙන් මැරුන්නේ නෑ සර්. සඳකන් ඇත්තටම මැරුණේ තරුමිනියදී. නීරම ධම්ම වගේ මැරෙන්න බයි තනින් තන හැංගිලා තමාසා හිටියේ වෙස්වලාගෙන. අන්තිම දවස් ටිකේ අපේ ගෙට පල්ලෙහා ගෙදරක හැංගිලා හිටියා සර් වෙස්වලාගෙන. තරුමිනියත් ඒ ගැන දන්නේ. ඒතයි එහෙම කළේ? සර් අපි ගැන දන්නේ නැහැ සර් හරියටම. අපි අපරාධකාරයෝ සර්. සඳකන් ඇත්තටම කරේ පාතාල කොන්ත්‍රාත්. සල්ලි පොලිට දෙන බිස්නස් එක ගඟුඩින් පේන්න තිබ්බයක් විතරයි සර්. පොලිසියෙන් වගේම පාතාලෙනුත් සඳකන්ගේ පස්සෙන් පැන්නුවා සර්. විශේෂයෙන්ම ওই ධම්මගේ කල්ලිය.